හයි කොහොමද ඇත්තටම අද නම් අපේ සිටි එකට කෝපිය සිටි එකට මේ හොඳ ලස්සන දවසක් පහුගිය දවස් ටික ස්නෝ කරලා දැන් නම් ස්නෝ කරන්නේ අද ටිකක් කියලා පායලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති මේ ඔක්කොම ක්ලීන් වෙලා පිළිවෙලකට තියෙනවා මෙතන තියෙන්නේ මේ කෙලා ඔෆිස් එක බ්‍රවුන් කලර් බිල්ඩින් එක ඔක තමයි කෙලා ඔෆිස් එක කෝපියෝ වල මේ හරි මම මීට කලින් වීඩියෝ එකක් ඔයගලන්ට කරා ඔයගලන්ට මතක ඇති එක වීඩියෝ එකක් මම කරලා තියෙනවා මේ එකේ තියෙනවා මේ කොටස දැන් සතියකට විතර වගේ කලින් සම්පූර්ණයෙන්ම ස්නෝ කරලා මේ හිම වලින් වැහිලා තිබුණේ මේ ඒරියා එක. අද ඔයාලට මම පොඩ්ඩක් පෙන්නන්නම් මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඇත්තටම මේ ෆින්ලන්ඩ් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන එක ගොඩක් ඉහළ මේ මට්ටමකින් පවතිනවා. සාමාන්‍ය ගොඩක් යුරෝපා රටවල් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක තමයි වැඩි හරියක්ම පාවිච්චි කරන්නේ. ඉතින් ඒත් එක්කම මෙහි අපේ සිටි එකේ තියෙන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක සිද්ධ වෙන විදිහ කොහොමද ඒක වෙන්නේ කියන එක මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඉස්සරහින් මේන් රෝඩ් එක තියෙනවා. එතනින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද බස් එන්නේ බස් යන්නේ කොහොමද කියන එක. ඇත්තටම මේ බස් කාඩ් එකක් අපිට මෙහි පර්චේස් කරන්න පුළුවන්. මෙහි බස් ට්‍රාන්ස්පෝර්ට් කරන්න, ඒ කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකේ බස් වල මෙහි කම්පැනි එක තමයි විල්කු කියන කම්පැනි එකෙන් තමයි මෙහි කරන්නේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක. ඉතින් එතකොට බස් කාඩ් එකක් අපිට පර්චේස් කරන්න පුළුවන්. ස්ටුඩන්ට් බස් කාඩ් එක මුලින්ම ගන්නකොට යුරෝ 50ක් වෙනවා. ඊට පස්සේ අපිට ඒක රිනිව් කරන්න පුළුවන් යුරෝ 43කට টপ අප් කරන්න පුළුවන් මන්ත්ලි. එතකොට යුරෝ 43ක් දීලා ඒක අපි টপ අප් කරාම අපිට පුළුවන් ඒක මාසයක් පාවිච්චි කරන්න. දවස් 30ක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ දවස් 30 ඇතුලේ සීමාවක් නැහැ. දවසකට ඕන වාර ගානක් ඒ සිටි එක ඇතුලේ යන්න පුළුවන්. දැන් මෙහි zone එකක් තියෙනවා. AB zone, ABC zone එහෙම තියෙනවා. දැන් AB කියන zone එක ඇතුලේ ඒ කියන්නේ ලොකු පරාසයක් AB කියන zone එක ඇතුලේ අපිට යන්න පුළුවන්. සාමාන්‍ය සිටි එකේ ඉඳලා කිලෝමීටර් 15ක් 20ක් විතර වගේ උපරිම දුර මෙහි තියෙනවා සීලින් යාර්වි කියලා. ඒ සිටි එකට යන්න පුළුවන් කිලෝමීටර් 25ක් විතර වගේ තියෙනවා එතන. ඒක තමයි දුරම තියෙන සිටි එක අපිට යන්න පුළුවන් බස් කාඩ් එකකින්. මේක තමයි බස් කාඩ් එක. මේ බස් කාඩ් එකකින් අපිට මේක මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කාඩ් එක අපේ නැති කරගන්න නැතුව ළඟ තියාගන්න ඕන. ඔය ඉස්සරහින් යන්නේ ඒ බස්. එතකොට බස් කාඩ් එක අර මම කලින් කිව්වා වගේ යුරෝ 43ක් දීලා ගත්තාම දවසකට ඕන වාර ගානක් යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර විට දැන් වෙන අපේ රටේ ගත්තාම සීසන් කියන කැටගරි එකේදී සීසන් එකේ යන්න පුළුවන් එක වතාවයිනේ. දවසකට එක වතාවක් යන්න පුළුවන් එක වතාවක් එන්න පුළුවන් එක වතාවක්. නමුත් මේකේ එහෙම නෙමෙයි. දවසකට Tamanට කැමති අවශ්‍ය ඕන වාර ගානක් අර AB කියන zone එක ඇතුලේ යන්න පුළුවන්. ඕනම බස් එකක යන්න පුළුවන්. දැන් මේ යන්නේ ওই විල්කු කියන ඒ කම්පැනි එකේ බස්. මෙහි විල්කු කියන කම්පැනි එකේ විතරයි බස් මේ තියෙන්නේ. වෙන බස් මුකුත් නැහැ. වෙන තියෙනවා ඉතින් ස්කූල් ට්‍රාන්ස්පෝර්ට් වෙන ඒ වගේ දේවල් වලට යන බස් තියෙනවා. ඒ යනකොට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක වැඩි හරියක් පාවිච්චි කරන්නේ විල්කු කියන එක තමයි. මේ තියෙන බස් හෝල්ට් එකක් මෙතන. ඊළඟ විශේෂම දේ ඔයාලට මම පෙන්නන්නම්. මෙහි මොබයිල් ඇප් එකකින් තමයි අපි බස් එකේ එන වෙලාව යන වෙලාව ටික ඔක්කොම චෙක් කරගන්නේ. අපිට පුළුවන් එතකොට මේ ඇප් එකට ලොග් වෙලා යන්න ඕන සිටි එක යන්න ඕන ලොකේෂන් එක සිලෙක්ට් කරලා ඉන්න ලොකේෂන් එකයි යන ලොකේෂන් එකයි සිලෙක්ට් කරාට පස්සේ අපිට ළඟම බස් හෝල්ට් එකේ නමයි එතනට පයින් යනකොට කොච්චර වෙලාවක් යනවද කියන එක සහ බස් එක එන වෙලාව. අන්න ඒ ටික ඔක්කොම වැටෙනවා. ඉතින් එතකොට ප්‍රධාන සෑම බස් හෝල්ට් එකකම ඩිස්ප්ලේ එකක් තියෙනවා. මම පෙන්නන්නම්. මෙතන මේ තියෙන ඩිස්ප්ලේ එක. මේ තියෙන එක ඩිස්ප්ලේ එකක්. මේ ඩිස්ප්ලේ එකේ වැටෙනවා අපි යන්න ඕන තැන. ඒ ටික ඔක්කොම යන්න ඕන තැන ඒ විස්තර ටික මේකේ තියෙනවා. දැන් මේකේ තියෙනවා දැන් විනාඩි ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඩිස්ප්ලේ එක වෙනස් වෙනවා මේ පොඩ්ඩක් සුරක්ෂා කරලා තියෙන නිසා. ඔන්න උඩම තියෙනක බලන්නකෝ 0 මිනිත් කියලා තියෙන්නේ 21 කියන බස් රූට් එක. ඒ කියන්නේ දැන් බස් එකක් මෙතනට එන්න ඕනේ. 0 මිනිත් නේ. අනිවාර්යයෙන්ම දැන් 21 බස් එකක් මෙතනට 0 මිනිත් වෙද්දී එන්න ඕනේ. ඉතින් එතකොට එතනම යටින් ආයි තිබුණානේ දෙවෙනිට තියෙනක බලන්න 20 බස් එක වම් පැත්තේ තියෙනවා 20 කියලා. ඒක එනවා විනාඩි 15කින්. එතකොට ඒ කියන ටයිම් වලට මෙතනට බස් එක එනවා. මම හිතන්නේ 21 බස් එක ගිහිල්ලා තියෙන්නේ. මොකද එතන ඊළඟට දැන් පෙන්නන්නේ 20 බස් එක. 20 බස් එක පෙන්නනවා විනාඩි 12කින් කියලා. ඒ කියන්නේ අර බස් එක මම මෙතන එන්න කලින් ගියපු බස් එක තමයි මේ 21 බස් එක. ඊළඟ හෝල්ට් එක අතන තියෙනවා. ඒක 7 බස් රූට් එක.
කෙස්කුස්තා රවුහලාති කියන බස් එක. ඒක ඇවිල්ලා තියෙනවා. ඒකත් on time ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන ඩිස්ප්ලේ එකේ වැටෙනවා බස් එක එන වෙලාව. ඒ වෙලාවට අනිවාර්යෙන් බස් එක මෙතනට එනවා. ඉන්නකෝ ඔයාලට මම මෙතන පෙන්නන්නම් යනකොට බස් එක සමහරට යයිද දන්නේ නැහැ මේක. බලමු කෙස්කුස්තා රවුහලාති කියන බස් රූට් එක බස් රූට් නම්බර් එක 7. මේක එතකොට මම බලන්න බස් එකේ ගහලා තියෙනවා 7 කියලා බස් රූට් එක. අපි බලමු බෝඩ් එක මෙතන. ඔයාලට මෙතන තියෙනවානේ ඔන්න බෝඩ් එක බලන්න. ඔන්න උඩම තියෙන එක 7. රවුහලාති 1 minute. මේක පොඩ්ඩක් ඩිස්ප්ලේ එකේ හිටමට වෙනවා. ඔන්න 1 minute වලින් මේක මෙතනින් පිටත් වෙනවා බස් එක. ඊළඟ බස් එක බලමු 16 එන්න තියෙනවා 1 minute වලින්. අපි බලමු 1 minute වලින් 16 බස් එකක් මෙතන එනවද කියලා. ඒකත් දැන් චෙක් කරගමු. ඔන්න බෝඩ් එකේ තිබුණා 1 minute වලින් 16 බස් එකක් මෙතන එන්න නියමිතයි කියලා. මේ හෝල්ට් එකට. 16 බස් එක මෙතනින් වම් පැත්තෙන් එන්න ඕනේ. අපි බලමු 16 බස් එක මෙතන එනවද කියලා. මේක තමයි කෝපියස් සිටි එක. මම මේ හරි මීට කලින් ඔයගලන්ට පෙන්නලා තියෙනවා. ඒකෝට නම් මෙහෙ පොඩ්ඩක් මම හිතන්නේ මේ වීඩියෝ එක කරද්දි ටිකක් අඳුර තිබුණා. ස්නෝ කරලා තිබුණා. දැන් වෙලාව දවල් 12:54යි. අද ස්නෝ කරන්නේ නැහැ. අද ටිකක් අවු වැටලා තියෙනවා. ඔන්න මම කිව්ව බස් එක එනවා 16 බස් එක. ඒතකොට දැන් බෝඩ් එකේ තිබුණා 16 බස් එකක් විනාඩියෙන් එන්න තියෙනවා කියලා. ඔන්න ඒ බස් එක එනවා දැන්. හරියට මේ ටයිම් එකට ලයිව් අප්ඩේට් එකක් එනවා. අනිවාර්යයෙන්ම ඒ ටයිම් එකට බස් එක එනවම තමයි. ඔන්න 16 බස් එක හරියටම විනාඩියකින් ආවා. ඉතින් ඒ විදිහට තමයි මේ ට්‍රාන්ස්පෝර්ට් එක වෙන්නේ. රස්ತೆ අදු වෙන්න ඕනේ නැහැ. බස් එක තියෙනවද නැද්ද කියලා අපිට ඇත්තටම හෝල්ට් එකට එන්න කලින් ගෙදරින්ම බලා ගන්න පුළුවන්. මොබයිල් ඇප් එකට ලොග් වෙලා අපි කරන්ට් ලොකේෂන් එකයි යන්න ඕන ලොකේෂන් එක දැම්මහම මේ බස් එක එන ටයිම් එක ඒ හැමදේම මෙතන අපේ මොබයිල් ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. ඒකෙන් බලාගෙන අපිට අපේ ගමනට ලෑස්ති වෙන්න පුළුවන්. ඒ කියන්නේ බස් තියෙන සෑම වෙලාවක්ම පෙන්වනවා. අතට විනාඩි 20කින් තියනවාද 25කින් තියනවාද ඒ බස් එකෙන් පස්සේ ඊළඟට තියෙන බස් එක මොකද්ද? අන්නේ හැමදේම මේ ලයිව් අප්ඩේට් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වටිනවා. අපිට ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන්. අනිත් මේ බස් වල ඩ්‍රයිවර් විතරයි ඉන්නේ. මෙහි ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිවිං තියෙන්නේ. ඔක්කොම බස් වල ඒ කියන්නේ බස් එක ඇතුලේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ටීවී දෙකක් ඩිස්ප්ලේ දෙකක් තියෙනවා. ඉන්ස්ටෝල් කරලා ඒකෙත් ඊළඟ හෝල්ට් එකේ විස්තර හැමදේම වැටෙනවා. මම ට්‍රයි එකක් දෙන්නම් ඕගොල්ලන්ට. මම යන්නේ ඉන්නේ 4 බස් එකක. 4 බස් එකක් දැන් එන්න තියෙනවද කියලා බලමු. ගොඩක් වෙලා ගත්තොත් අපිට වීඩියෝ එක දෙක වැඩි වෙනවා. බලමු ළඟ 4 බස් එකක් තියෙද කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මට පුළුවන් පෙන්වන්න බස් එක ඇතුළයි. බස් එකට වෙලාවට 4 බස් එකක් තියෙන විනාඩි 16කින්. ඔව් ඊළඟට මෙතන එන්න තියෙන්නේ 4 බස් එකක් තමයි. නමුත් ඒකට විනාඩි 16ක් තියෙනවා. විනාඩි 16ක් අපිට වීඩියෝ කරන්න අමාරුනේ. මේ තියෙන්නේ මෙතන දැන් ටයිම් ටේබල් එකකින් බස් එකේ. උඩින්ම තියෙන වම් පැත්තේ 4 රූට් එක සවිලාහති නෙවුලමැක. ඊළඟට එන්න තියෙන විනාඩි 16කින් එන්න තියෙන ඊළඟට 16 බස් එකක් එන්න තියෙන සවිලාහති පෙතොනෙන් ඒක 13:25 කියන 1:25ට එන්න තියෙන්නේ. එක්ක වෙලාව පෙන්වනවා නැත්නම් එන්න තියෙන මිනිත් ගාන පෙන්වනවා. එහෙම තමයි මෙතන වැටෙන්නේ. ඉතින් ගොඩක් බස් මේන් බස් ස්ටොප්ස් වල මේ වගේ ලොකු බෝඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් පොඩි ඩිස්ප්ලේ එකක් තියෙන ඒවාත් තියෙනවා. පොඩි ඩිස්ප්ලේ එකක් දාලා ඊළඟ ඒ කියන්නේ බස් දෙකක් තුනක් වගේ තැන් වලට ඒ වගේ පොඩි ඩිස්ප්ලේ එකක් හෝල්ට් එක ඇතුළෙම ෆික්ස් කරලා තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා හෝල්ට් එකේ මේ වගේ ඩිස්ප්ලේ නැති ඒවා තියෙනවා. ඉතින් ඒකදී අපිට මැප් එක බලා ගන්න පුළුවන්. හැම හෝල්ට් එකකම අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ මැප් එකක් දාලා තියෙනවා. මේකෙනුත් අපිට ටයිම් එක බලා ගන්න පුළුවන්. ඒතකොට මේකේ තියෙනවා මේ ලප්සි කියලා කියන්නේ චයිල්ඩ් මේ තියෙන්නේ ට්‍රාන්ස්ලේෂන් එක. ඒගොල්ලන්ට බස් ටිකට් එකේ ගාන කොහොමද කියන්නේ? ඒ කියන්නේ අර කාඩ් එක නැතුව වන් ටයිම් යනවා නම් යුරෝ 1.745ක් පොඩි කෙනෙකුට ඇඩල්ට් කෙනෙකුට 2.85ක් එහෙම යනවා. මොබයිල් ටිකට් එක. ඒ විස්තර ටික තමයි මේකේ තියෙන්නේ. දැන් අර බස් කාඩ් එක ඕගොල්ලන්ට මම පෙන්නපු මේ බස් කාඩ් එක මේක වැලිඩ් මාසයක්. මේකෙන් අපිට දවස් 30ක් යන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ අපි මේ zone එකේ AB zone එකේ ඇතුලේ ඕන වාර ගානක්
යන්න පුළුවන්. ඒක ලිමිට් එකක් නෑ දවසකට මෙච්චරක් යන්න තියෙන මෙහෙමයි කියලා ලිමිට් එකක් නෑ. අපිට යන්න පුළුවන් ඕන වාර ගානක් ඒකේ. ඉතින් එහෙම තමයි ෆින්ලන්ඩ් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් අය මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද ඇත්තටම හරිම මේ ෆ්‍රෙන්ඩ්ලි ට්‍රාන්ස්පෝර්ටේෂන් සර්විස් එකක්. ඉන්න ඩ්‍රයිවර්ස්ලාත් හරිම මේ ෆ්‍රෙන්ඩ්ලි. හැමෝම බස් එකට නගිනකොට එයා වෙල්කම් කරනවා. බස් එකෙන් බහිනකොට හැමෝම තෑන්ක්ස් කරලා බහිනවා කීතොස් කියලා. ඉතින් ඒ වගේ හරිම මේ උසස් මට්ටමේ තියෙන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් තමයි ෆින්ලන්ඩ් වල තියෙන්නේ.